හෝන්ටං බීටල් නාමය ඇසූසැනින් එය ඔබගේ කනට එතරම් හුරු පුරුදු නාමයක් නන්නෙමයි. ඉතින් මේ අපූරු සත්‍යය සම්බන්ධයෙන් ලෝකයේ කතාබහට ලක්වීමට පටන් ගත්තේ ලෝකයේ ශරීර බර සාපේක්ෂව වඩාත් ශක්තිමත්ම කෘමියා බවට හෝන්ටං බීටල් සත්වයා පත්වීමත් සමගයි. ඉතින් මිස්ටර් ලෝකයා YouTube channel එක නරඹන ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ කුඩා කෘමියා මෙතරම් ශක්තිමත් උනේ කොහොමද කියන කාරණාව. පර්යේෂණ වලට අදාළව මේ ඩං බීටල් විශේෂයට තම ශරීර බරට වඩා දහස් ගුණයකටත් වඩා වැඩි බරක් ඇදගෙන යාමේ හැකියාව ලැබී තිබෙනවා. සාමාන්‍ය මිනිසෙකුට මෙවැනි සාපේක්ෂ ශක්තියක් තිබුණා නම් එය බර පිරුණු ට්‍රක් රථ කිහිපයක් ඇදගෙන යා හැකිවීමකට සමාන බව සඳහන් කරන්න පුළුවන්. පිරිමි ඩං බීටල් සතුන් තම අංගභාවිතා කරමින් තම ප්‍රතිවාදීන් සමග සටන් කිරීම මේ විශේෂයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක්. ඉතින් මේ ඩං බීටල් සත්ත්ව විශේෂයට අමතරව සත්ත්ව ලෝකයේ සිටින තවත් ඉතා ශක්තිමත් කෘමීන් වශයෙන් තම ශරීර බරට සාපේක්ෂව 850 ගුණයක පමණ බරක් ඉසීමේ හැකියාව තිබෙන රයිනෝසෙරස් බැටල් කෘමි විශේෂය, ඒ වගේම තම ශරීර බරට වඩා 50 ගුණයක බරක් ගෙන යාමේ හැකියාව තිබෙන ලීෆ් කටර් ඇන්ඩ් කුහුඹු විශේෂය, ඒවගේම විශාල ප්‍රමාණය සහ ශක්තිය නිසා ප්‍රසිද්ධ හර්කියුලිස් බීටල් කෘමි විශේෂය සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සියලු කෘමි විශේෂ අතරින් ශරීර බරට සාපේක්ෂව බලන කල හෝන්ටං බීටල් කෘමි විශේෂය කෘමි ලෝකයේ බලවන්තයා ලෙස නිතින්ම පත්වන බවද අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනි. ඉතින් ආකාරයට තමයි ශරීර බරට සාපේක්ෂව බලන කල ලෝකයේ වඩා ශක්තිමත්ම කෘමියා ලෙස සලකනු ලබන හෝන්ටං බීටල් කෘමි විශේෂය සම්බන්ධ සියලු කරුණු කාරණාවන් පෙළගැස්වෙන්නේ. ඉතින් මේ වගේ අරුම පුදුම දුර්ලභ වීඩියෝස් වගේම සුවිශේෂී වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ සුවිශේෂී වැදගත් කරුණු කාරණා සහිත තවත් වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.